යාළුව හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. මම මේ ඉක්මනට ලෑස්ති වෙලා කොහෙද යන්නේ කියලා ඔයාලා දන්නවා ඇති සමහර විට. මොකද වීඩියෝ එක ඉස්සරහට තියෙනවනේ. අද මම ඉක්මනින් ආසාවෙන්ම යන්න ලෑස්ති වෙන්නේ බීච් එකට. මගේ YouTube channel එක බලලා හැමෝම දන්නවා ඇති මම වැඩිපුරම දාලා තියෙන්නේ මුහුද ගැන වීඩියෝ. ඉතින් මම මුහුද ළඟ ඉන්න එක ගැන මම සතුටුයි. මම මුහුදට ගොඩක් ආසයි හින්දා මම මුහුද ළඟ ඉන්න ආසයි. මම මේ ගෙදර මීටත් වඩා මුහුද පිටිපස්සේ ඉඳ තිබුණා ඊටත් වඩා ආසයි. මම දන්නේ මං ඇයි එච්චර ආස කියලා. මම චූටි බඩුවක් ගන්න ගියා. මේ ඕට්ස් එකක් ඒක ඉවරයි. මං ඒක ගන්න තමයි මේ යන්නේ. ඉතින් මන් දන්නේ ඕගොල්ලන්ටත් හැමදේම අමතක වෙයි. මුහුද දැක්ක ගම අපේ ජීවිතේ අපිට හිත සතුට කරගන්න පුළුවන්. අපිට මොකුත් ගන්න සල්ලි නැත්තම්, අපිට මොකුත් කරන්න යන්න විදිහක් නැත්තම් අපිට පුළුවන් මුහුද දිහා බලලා අහස දිහා බලලා සැනසෙන්න. ඉතින් මට සෙනගද කවුරු ඉන්නවද කියලාවත් මතක නැති වුණා. ඒ තරම් ලස්සනයි වීව් එක බලන්නකෝ ඔයගොල්ලෝ. මම මීට කලින් ගත්ත ඕට්ස් එක තිබ්බ නෑ. ඒ හින්දා මම ටිකක් තෝරලා තමයි ගත්තේ. ඕට්ස් ගණන්නේ ළමයි මෙහි හොඳ කෑම ගොඩක් ගණන්. හොඳ නැති කෑමනේ ලාවට තියෙන්නේ. මට ඉතින් බඩු පොඩ්ඩක් ගත්තත් මට පොඩි වටයක් දාන ලෙඩක් තියෙනවා. ඔයාලටත් එහෙමද? තාම ඒ සඳ නොබිදී ළඟ පාත හිඳ තනි රකිමි. තුන් යාම ඒ නිදි වරමේ නුඹ හා නීල නෙතුමානේ සිනා පෑලවන් කඳුළු බිඳු දැසේ පුරාරු ඇඳන් ඊන හිත දවන පේනවනේ ඔන්න මම බොරු නෙමෙයි කිව්වේ. දැන් වෙලාව 5:44ට විතර ඇති. බීච් එක හරිම ලස්සනයි. ඒ වගේම ඉස්සරට වඩා මෙතෙන්ට දැන් සෙනගෙනවා වැඩි. මොකද මෙතන ගොඩක් ලස්සනයි වෙන තැන් වලට වඩා. ඉතින් මට කියන්න මගේ යාළුවන්ට දුක හිතුනම මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඔයාලා වැඩිපුරම කරන්න කැමති දේවල් මොනවාද? මම නම් කැමති බීච් එකට එන්න. අපි වැඩිය හිතන්නේ බලන්න නැතුව ගියේ අපි හිතුවේ වහී කියලා. ලොකු වැස්සක් එන්න ඔන්න මෙන්න තිබ්බේ. ඒත් වැස්සේ නෑ. අපේ ලකි ටයිම් එක හින්දා වැස්සේ නෑ. ඉතින් අපි ඉතින් ගොඩ දවසකින් ඉඳලා හිටලා නෙන්නේ. ඉතින් ඒ දවසටත් වැස්ස වහින්න යනකොට ඉතින් අපිට චුට්ටක් දුකයි. සයුරේ ජීවිත නැව පෙරදී මුතු සොයන අය කොහෙදෝ පනනල පාගා ඉතින් මේ vlog එකේ මට වැඩිය කතා කරන්න දේවල් නෙමෙයි තියෙන්නේ. ඔයාලට බලන්න දේවල්. පේනව නේද අහස කළු කරගෙන එන විදිහ වැස්සක් වහින්න. ඒ වුණත් අපේ හොඳ වෙලාවට වැස්සේ නැහැ. මෙහි ඉතින් වැඩිය කවුරුත් නැහැනේ. එහා ගෙදර ඉන්න මගේ නේබර් අංගි විතරයි ඉන්නේ. ඉතින් අපි දෙන්න තමයි හැමතැනම මෙහෙට දුවන්නේ. ඉතින් මේ වගේ පිස්සු ගමන්. ඉතින් මුහුදට ආදරේ කවුද තව ඉන්නේ? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම දැකලා තියෙන විදිහට මුහුද ළඟ ඉන්න මිනිස්සු මුහුදට එච්චර ආස නැහැ. මුහුදක් නැති අය තමයි මුහුදට ආස කරන්නේ. ඒ වගේ තමයි ලංකාවේ මිනිස්සුන්ටත් වඩා වැඩිපුරම බීච් වල අපේ ලංකාවේ ලස්සන තැන්වල ඉන්නේ ෆොරිනර්ස්ලා විතරයි. ඉතින් මෙහි අය ජීවිතේ විඳින්න පුරුදු වෙලා තියෙනවා ගොඩක් අඩුයි. මිනිස්සු කැමති නෑ සතුටු වෙන්න. Tamanට හම්බෙන පුංචි වෙලාවේ හරි විනාඩි 5-10 හරි අයිස්ක්‍රීම් එකක් කාලා මුහුද ගාවට ගිහිල්ලා සතුටු වෙන්න මිනිස්සු පුරුදු වෙලා නෑ.
හැමෝම එහෙම කියලා මං කියන්නේ සතුටින් ඉන්න කැමති ගොඩක් අය ඉන්නවා. ඒත් බහුතරයක් කට්ටිය කැමති නැහැ මේ වගේ චූටි නිදහසක් ලබන්න ඇවිල්ලා. බඳී මානුඹ සොයාලා රැ සඳහා සොයනෙමි මාර නොයාම සේතරු සේමා කුළුඹුල් අරලිය මල් තිබුණා කඳුලින් පරවී නුඹ සේමා කෙරල් ගවසා සුවඳින් වියලලා මම මීට මාස 4කට විතර කලින් යනකොට ඔන්චිල්ලාවක් බඳින්න කණු බැඳලා තිබ්බේ හදලා ඒත් ඔන්චිල්ලාව බැඳලා තිබ්බේ නැහැ. අද යනකොට ඔන්චිල්ලාව බැඳලා තිබ්බ මට හරිම සතුටුයි මේ තියෙන ඔන්චිල්ලාව. ඈතින් පේනවා ලස්සන කැෆේ එකක් මං හිතන්නේ ලයිට් දාලා හරිම ලස්සනයි. හැබැයි ඉතින් ඒවලත් වැඩිපුර ඉන්නේ ෆොරිනර්ස් ළම තමයි. ලොකු ළමයිට ඉතින් ඔන්චිල්ලාවක් පදින්න හම්බෙන අවස්ථාව අඩුයිනේ. ඒ හින්දා මේ අවස්ථාව අනිවාර්යයෙන්ම ප්‍රයෝජනයකට ගන්නම වෙනවා. මම මේ අතින් පෙන්න කියන්නේ වීඩියෝ කරගන්න ඕන විදිය ගැන මේ අපේ නංගිට. අපි ගිය දවසේ ෆොටෝෂූට් දෙකක් වුණා. එකක් බබෙක්ගේ ෆස්ට් බර්ත්ඩේ එක ෂූට් කරන එකයි තව කපල් එකකගේ ෂූට් යාර බබාගේ අම්මයි තාත්තයි තමයි හිටියේ. ඉතින් යාළගේ මූණවල් පේන්නේ නැති හින්දා තමයි මම දැම්මේ. නැත්තම් මම දාන්නේ එහෙම අනිත් අයගේ කහන්න නැතුව එහෙම වීඩියෝ දාන එක හරි නෑනේ. අර හිටියා අනිත් කපල් එක. ඔයාලට පේනවද හවස් වෙනකොට අහස රෝස පාටයි දම් පාටයි එක පාටවල්. අපි අර මේ ඉන්නේ අපි දෙන්න. අපි අර ෆොටෝ වලින් වීඩියෝ වලින් දකින්නේ පාට අහසවල්. ඉතින් ඒ අහස තමයි මේ පේන්නේ. මේ ඇත්තම අහස. මම කිසිම ෆිල්ටර් එකක් දාලා නැහැ. කලර්ස් මුකුත් වැඩි කරලා එහෙම නෙමෙයි. මේ මගේ ෆෝන් එකට පේන ඇත්තම විදිහ. හරිම ලස්සනයි. අපිට හම්බෙලා තියෙන මේ ජීවිතේ පොඩි කාලයක්ද ලොකු කාලයක්ද කියලා අපි කවුරුවත් දන්නේ ඒ හම්බෙලා තියෙන කාලෙත් ඒ දවස් ටික තුලත් අනිත් අයට ඕන දේවල් කරන එකේ තියෙන තේරුම මොකද්ද? අනිත් අය කියන දේවල් අහලා මේක මට කරන්න බෑ කියලා හිතන එකේ තේරුම මොකද්ද? ඉතින් Tamanට තියෙන දේවල් වලින් Tamanට පුළුවන් දේවල් වලින් Taman ජීවිතේ සතුටක් ලබන්නම ඕන. එහෙම නැත්නම් ඒ ජීවිතේ කිසිම වැඩක් නැති වෙලා යනවා. ඉතින් මේ ඉන්නේ අපේ නේබර් නංගි. මගේ නංගිත් මේ නංගිට වඩා අවුරුද්දක් විතර වැඩිමල්. ඉතින් මම මගේ නංගි එක්ක ඉන්නෙත් යාළුවෙක් වගේ. ඉතින් මට දැන් හම් වෙලා ඉන්නෙත් හොඳ යාළුවෙක්. අපි හැමෝටම වයිබ් එකක් තියෙනවානේ. ඉතින් එක වගේ වයිබ් එකේ දෙන්නෙක් සෙට් වුණොත් පොඩ්ඩක් පිස්සු තමයි. පොඩ්ඩක් කිව්වට ගොඩක්. ඉතින් හඳත් එන්න ලං වෙලා තියෙන වෙලාව අපි ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මං කිව්වා වගේ අපේ ජීවිතේ හම්බෙලා තියෙන පොඩ්ඩ කාලේ සතුටින් ඉන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. Thanks for watching. යමන් පැවසූ